ඉවරේ කිව්වොත් මම ඉල්ලාස් වෙලා ඔබතුමාට දෙනවා ඔබතුමා කොහොම හරි එන්න කියලා එනවද? මං අහන මේ මන්ත්‍රයෙන් ඔයා මගේ හතුරෙක්ද කියලා. දැන් පාර්ලිමේන්තුවේ ඇති. මම ආණ්ඩුවක හැප්පෙන්නේ නැහැ. ඒගොල්ලෝ මං එක්ක හැප්පෙනවා. මේ මට කිව්වා ඉස්සෙල්ලා මං කෝටි 40ක කජු කෑවලු. කෝටි 40. Oh my god! එක චීස් කෑවලු. කුඩ 16ක් ගත්තලු. මෝසම් දෙකට ගත්තොත් 2යි ඕනේ අටේ තියෙන. ඊට වඩා ඕන අවුවටයක් ගත්තොත් 3යි. එතනින් පස්සේ ඔබතුමා මොනවද කරන්නේ? එතනින් පස්සේ මම බැලුවේ නිවාඩුවක් ගන්න රට යන්නේ. බැරි වෙලාවත් මේ පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙලා මන්ත්‍රී පාර්ලිමේන්තුවට පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් කිව්වොත් මම ඉල්ලාස් වෙලා ඔබතුමාට දෙනවා ඔබතුමා කොහොම හරි එන්න කියලා එනවද? මං අහන මේ මන්ත්‍රයෙන් ඔයා මගේ හතුරෙක්ද කියලා. ඒ කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තු යන්නේ එක කියන්නේ සිය දිවි නසා ගැනීමක් ලෙසද සලකන්නේද? නෑ දැන් පාර්ලිමේන්තුවේ ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇති කරන්න ඕනේ. මොකද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ. ආණ්ඩුවක් වැඩ කරා කවුරුත් නැති වෙලාවේ මට උදව් කරා මේක අවුරුදු දෙකකින් හරවා ගන්න. මං හිතන්නේ ලෝකේ ශීඝ්‍රයෙන්ම මේ විශේෂයෙන් බංකොලොත් බාහින් පිට වුණ රට තමයි ලංකාව. ඉතින් මේ යන විදියට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. මේගොල්ලෝ හරි මේ කිසිම පළපුරුද්දක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒක තමයි. ඉතින් පළපුරුද්දක් නැති අය දාලා කොහෙද යන්නේ? මේගොල්ලෝ අනාගතේ එහෙම බාර දෙනවද? මං අහන්නේ බස් එකේ ලෝන ඩ්‍රයිවර්ටයි ලයිසන් එකක් තියෙනවා. මේගොල්ලෝ ලයිසන් එකක් නැහැ. ඉතින් අර KDU බස් එක වාගේ KDU බස් එක වාගේ පෙරලන්න පුළුවන්. ඒ නිසා තමයි මං කියන්නේ දන්න අය පළපුරුද්ද අය යවන්න පාර්ලිමේන්තුවට. අන්න ඒකයි කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ දැන් ඒක අරගෙන කරන්නේ. ඒකයි බලමු. එහෙම අය ඉන්නවා නම් ප්‍රශ්නයක් ඇති වුණොත් උදව් කරන්න පුළුවන්. මං අහන්නේ මේ නොපුරුදු අයෙක් යනවද? යනවද? බස් එකේ යනකොට ඕන මේ ලයිසන් එක බලන්න. ඒ ආණ්ඩුව කියන වාහනේට ලයිසන් ඕමන නැහැ. ඉතින් ඒකනේ ප්‍රශ්නේ. දැන් ඔබතුමා කියන්නේ මේ 3 wheel license අරන් ප්ලේන් එක එලවන්න අමාරුයි කියන එකද? 3 wheel license එක හොඳයි 3 wheel එකට. කාර් එකේ ලයිසන් කාර් එකට. අපි කාටවත් නෑ ප්ලේන් එලවන්නේ. ඒකේ අයට තියෙන්නේ. ඒකයි මමත් කියන්නේ. දැන් කොහොම හරි අපි ඉන්නේ පළපුරුදු නැති තැනක. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවත් පළපුරුදු නැති අයගෙන් පුරවන්න යනවද කියලා. ඒ කියන්නේ 14 ඉඳන් පස්සේ පළපුරුදු නැති අය එනවා කියන එක ඔබ නිගමනය කරලා තියෙන්නේ මේ වෙද්දී? නෑ ඉතින් සමහරු කියන ඔක්කොම කෙනා දාන්න කියලා පළපුරුදු නැති ටියුෂන් පන්ති පවත්වන්න පුළුවන් ඒගොල්ලොට. ඕ ලෙවල් එකට ඒ ලෙවල් එකට පුළුවන්. මේවට බෑ කින් ටියුෂන් පන්ති පවත්වන්න. කවුද ඔය ඇවිල්ලා ඉන්නේ? ආන්නකද දැකලා තියෙනවද? මේක හරියට හැංගුණු අමුත්තවාද? හොයාගන්න තියෙනවා. ඒ කියන්නේ ඔවුන් දැන් විවිධ ක්ෂේත්‍රවල පළපුරුදුයි කියලා ඔවුන් කියනවා. ඔවුන් විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරු මහාචාර්යවරු ඒ පළපුරුද්ද මදි කියන එකද ඔබ කියන්නේ මේ? පාර්ලිමේන්තුවට එන්න රට පාලනයේ පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒකට මහාචාර්ය වෙන්න බෑ නොවෙන්න පුළුවන්. ඒකයි එතන මේක නෙමෙයි. Tamante වැඩේ කරන්න දක්ෂකමක් තියෙන්න ඕනේ. අපේ පාර්ලිමේන්තුවේ මහාචාර්යවරු ඒගොල්ලෝ තාම මහාචාර්යවරු. රටේ පාලනයකින් තියෙන්නේ. ඒක දන්නේ කෙනා ගන්න ඕනේ එච්චර. දැන් මේ වෙද්දී විපක්ෂ නායකයෙක් හින්දි වැඩියම ආණ්ඩුව එක්ක හැප්පෙන්නේ ඔබතුමා. ඒ කියන්නේ ඔබතුමා වැඩි කැමති විපක්ෂ නායකකටද නිකන්? මම ආණ්ඩුව එක්ක හැප්පෙන්නේ නැහැ. ඒගොල්ලෝ මං එක්ක හැප්පෙනවා. මම එක නෙමෙයි මට කිව්වා ඉස්සෙල්ලා මං කෝටි 40ක කජු කෑවලු. කෝටි 40ක චීස් කෑවලු. ඉතින් ඔහොම තිබුණා ඊළඟට මං මේ කුඩ 16ක් ගත්තලු. මෝසම් දෙකට ගත්තොත් 2යි ඕනේ අටේ තියෙන්නේ. ඊට වඩා ඕන අවුවටයක් ගත්තොත් 3යි. ඉතින් මේ ඒ ටික අරගත්තා. ඊට පස්සේ මම ඇවිල්ලා මේ ව්‍යාපාරේ පටන් ගත්තදී කතා කළකෝ අපි එක්ක සිලින්ඩර් එක ආවයට උදව් කරන්න කියලා. මට චෝදනාවක් කරා මම මේ බොරු කරේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරේ නෑ කියලා ඔහොම කියන්නේ. ඒ පාර මට එන්න තිබුණා. මං එනකොට මට ඊට පස්සේ පිළිතුරු දුන්නා. දැන් මට පිළිතුරු දෙවන්න බැරි කාලේ අගමැතිනිය කියනවා මාව ගිහින් මට විරුද්ධව නඩු දානවා කියලා. මං කියන්නේ මට නඩු දාන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ තියෙන මේ පඩිය ගෙවන්න මේ අපි උදේසෙනිරත්න වාර්තාවෙන් මුදල් දාලා තියෙනවා. අපි දන්නේ පවුල් වල තියෙන සමහර ළමයින්ට ටියුෂන් පන්ති යන්න බෑ. මොකද දෙමෝපියන්ගේ ආදායම මදි වුණේ නිසා. මේකෙන් පසුව. ඉතින් මේවා ලබලා දෙන්න. දැන් ඉතින් මං ඕක කියනකොට මට පිළිතුරු දෙනවා.
ඉතින් මට ආපහු ඇවිල්ලා දැන් මේ සල්ලි නෑ කිව්වා. ඉතින් මම සල්ලි තියෙන එකත් මම පෙන්නන්න. මෙහෙම තීරණයක් ගත්තේ නෑ කිව්වා. ඕකෙම පෙන්වන්නේ මේ කාරණේ දන්නේ නැත්නම් කොහොමද කැබිනට් මණ්ඩලේ තීරණයක් ගන්නෙ? තමාරු කියව නිලධාරීන්ගේ අනුමැතිය ඕන කියලා එක අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ. මොනවා කරන්නේ? දැන් ඔබතුමා අර විවස්ථාව උගන්වන පන්තියට අගමැතිතුමිය එන්න බෑ කියනවනේ. ආ? විවස්ථාව උගන්වන පන්තිය ඔව්. ඒකට අගමැතිතුමිය බෑ කියනවා. ඔබතුමා ඉගෙන ගන්න බෑ කියනවා. ඔය ඉතින් එතුමිය කොහොමවත් එහෙනම් ඉතින් නොදැනුවත්කම මෙහෙම ඉඳී මොනවා කරන්නද? වෙන කාරණයක් නැහැනේ. ඉගෙන ගන්න කැමතිය එනවා. දැන් ඔබතුමා 14 වෙනිදා වෙනකන් රැලි වලට සහභාගී වෙයි. ඊට දවස් 2කට පෙරදී අවසන් වෙයි. එතනින් පස්සේ ඔබතුමා මොනවද කරන්නේ? එතනින් පස්සේ මම බැලුවේ නිවාඩුවක් ගන්න රට යන්න එහෙම. ඒ කියන්නේ තනතුරකටද? පොතක් ලියන්නේ නැහැ නිකන් නිවාඩුවක් ගන්න තනතුරකට නෙමෙයි. දිරවුමක් ගහලා මට එන්න කියලා තියෙනවා කතාවක් දෙකක් කරන්න. ඉතින් ඔය කල්ලෙම. දැන් සාගර මැතිතුමාගෙන් අහන්නේ මේ ඔබතුමා දැන් පාර්ලිමේන්තුවට මේ පාර යන 225 අතර ඔබතුමා ඉන්නවද? ඡන්ද කරන්නේ දිනන්නනේ. පරදින්න ඡන්ද ඉල්ලන්නේ නැහැ. ජයග්‍රහණය කළොත් අර මෙතුමා කිව්ව පළතුරුදු කට්ටිය අතර ඔබත් ඉන්නවා. අවුරුදු 2කමාරක් මහන්සි වුණා නේ මෙරට ගොඩනගා ගන්න එතුමා ජනාධිපතිතුමා එක්ක සහ මේ මැති ඇමතිවරුෙක් ඉතින් හොඳ පළපුරුද්දක් අත්දැකීමක් ලැබුවා. අද දැන් එතුමා කියනවා මුදල් ලච්චු ගහනවද නැද්ද කියලා. ඔබතුමා දන්නවද කියලා? ඔබතුමා දන්නේ මොනවද මුදල් ලච්චු ගහන එක ගැන? මේ දවස්වල ගැහුවද අච්චු? මට කියන්න පුළුවන් මුදල් අච්චු ගහලා අපි වලේ වැටුණා එක සැරයක්. ආයිත් දෙවනි සැරේ අපිට වැටෙන්න බෑ. වැටුනොත් මේ නැගිටින ගමන් වැටුනොත් නැගිටින්න හරි අමාරු වෙනවා දෙවනි සැරේ. ඉතින් එතෙන්ට නොගිහින් අපි බේරෙන්න ඕනේ. පළපුරුද්ද නැති රජයක් ඇවිල්ලා අද අපි දන්නේ මොකක්ද ප්‍රතිපත්තිය කියලා ඒ රජේ. ප්‍රතිපත්තිය දන්නේ නැතුව අපිට හිතා ගන්න බෑ කොහාටද රට ගෙනියන්නේ කියලා. අපිට අවුරුදු 5කින් නැවත අපේ ප්‍රතිව්‍යුහගත කරපු ණය ගෙවන්න පටන් ගන්න වෙනවා. දැන් අපි ඒ සියලු වැඩසටහන් අපි හදන්නේ අපි සාකච්ඡා කරන්නේ එකගතාවලට එන්නේ යම්කිසි වැඩපිළිවෙලක් ඔස්සේ අපේ රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙනවා කියලා. අපි මෙතෙක් ඒ වර්ධනය අපි ඉලක්ක කරගත්තු වර්ධනයටත් එහා ගියා. ඉතින් අපේ ගමන හොඳයි. නමුත් අපි වැටුනොත් අපි ඒ ඉලක්කයට යන්න ඕනේ, ගෙවන ඉලක්කයට යන්න ඕනේ රටේ ජනතාවට සහන දීලා ඔවුන්ගේ අතට එන සල්ලි ප්‍රමාණය වැඩි කරලා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ තැනකට ගෙනියලා ඒ වගේම රටේ සංවර්ධනය කළා. දැන් ඒ ඔක්කොම කරන අතරතුරේ තමයි මේ ණයත් ගෙවන්න අපි සල්ලි වෙන් කළා තියෙන්නේ. කියන්නේ ඒ සැලැස්ම හදලා තියෙන්නේ. ඉතින් මේ නව රජය එතෙන්ට යන්න පුළුවන්ද නැද්ද? අපි දැනගන්න ඕනේ මොකද්ද ප්‍රතිපත්තිය කියලා. ප්‍රතිපත්තිය මොකද්ද කිව්වොත් අපිට හිතා ගන්න පුළුවන්, අපිට ගණන් හදන්න පුළුවන්, ඒ සංඛ්‍යා ලේඛන හදන්න පුළුවන්, අපිට කියන්න පුළුවන් මේ ඒ පාරේ ගියොත් අර ඉලක්කයට යන්න පුළුවන්ද නැත්නම් ඊට ගොඩක් කලින් වැටෙයිද කියලා. ඉතින් ඒකයි අපි හැම වෙලාවෙම කියන්න ප්‍රතිපත්තිය. ජනාධිපතිවන්ට කලින් කිව්වා IMF එක හොඳ නෑ වෙනස් කරන්න ඕනේ කියලා. දැන් හැමතැනම කියනවා අපි මේ පාරෙම යනවා කියලා. ජනාධිපතිවන්ට කලින් කියනවා කාංචන ඇමතුමා සාක්කුවේ දා ගන්නවා කියලා 150ක් ඒක අඩු කරන්න පුළුවන් කියලා ආපු දවසේම ඒක අඩු කරනවා කියලා ඊයේ කරපු ඉන්ධන සංශෝධනයේ මාසික සංශෝධනයේදී සහනය දෙන්නේ රුපියල් 6 ගානේ සුපිරි වාහන පදවන ධනවතුන්ට. සාමාන්‍ය ජනතාවට නෑ. සාමාන්‍ය ඩීසල් එක, සාමාන්‍ය පෙට්‍රල් එක නෑ. කෝ අර 150. කවුරු හරි සාක්කුවේ දා ගන්නවද? දැන් ඔබතුමාලා මුදල් අච්චු ගහන ගැන කතා කරනවා. ආණ්ඩුව නම් ඔබට අච්චු කරන්න බලන් ඉන්නවා. මට කියලා තියෙනවානේ මේ උදයසෙනි රත්න වාර්තාව ගන්න එපා කියලා. මට අච්චු කරන්න දෙයක් නැහැ. ඒකට දන්නේ නැහැ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම නඩුවකුත් නැහැ. ඒ වලට ඔබතුමාව නම් කරලා තිනවා ඊළඟට. නෑ කොහොමද කරන්නේ? එතුමාට බෑනේ. මෙහෙම නඩුවක් නැහැනේ. නඩුවක් නැතිකොට කොහොමද සාක්ෂි?
කොහොමද නඩුවක් නැති දැන සාක්කිය? ඕක අමතක කරලා දාන්න බෑ. ඒකට බය වෙන්නම දෙයක් නැහැ. අනේ නෑ මොකද්ද ඔය? ඊටපු ජනාධිපතිතුමා දැන් ඔබතුමා කිව්වා පාර්ලිමේන්තුවට දැන් එන්නේ නැහැ මම නිවාඩුවක් ගන්නවා කියලා. දැන් ඔබතුමන්ලාගේ කණ්ඩායමේ කට්ටිය නම් කියනවා තා මාසයකින් මේක කඩා වැටේ කියලා. එතකොට නැවට කපිතාන් කෙනෙක් කවුද වෙන්නේ? සාගල රත්නායක මැතිතුමාද නැත්නම් කවුද එන්නේ? ඔබතුමාද ඇත්තටම? නෑ නෑ. කඩාවට උනහම මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ තීරණය කරන්නේ. ඇත්තටම ජනතාව ගතිය නෑ ඒක. පාර්ලිමේන්තුවෙන් පත් වෙන කට්ටියකින් තමයි අපි දැක්කා 2022 දී ඔබතුමා තනි පුටුවෙන් ඇවිල්ලා තමයි ජනාධිපතිවරයා ලෙස පත් මේ වැඩේ කරන්නේ දැන් ඉතින් බලමු කවුද කරන්නේ කියලා. ඒ වගේම ඊටපස්සේ ජනාධිපතිතුමා අපි දැක්කා දැන් රජයේ පත් වෙලා වාහන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකක්ද හිතන්නේ? තනින් තන වාහන ක්ලැස් කරා කිව්වා රාජ්‍ය අමාත්‍යවරු දෙන්නේ කතරඟුවටපත් වුණා. මේක කොහොමද දකින්නේ ඔබතුමා? දැන් මේ වාහන ඔක්කොම අරගත්තානේ. ඉතින් ඒකෙම විශාල මුදලක් දැන් ඉතිරි කරගෙන තියෙනවා. ඒ මුදල යොදවන්න කියලා අනික් වැඩවලට. ඔව් තාන දෙන්න. මේ සමහර රජයේ වාහන තියෙන්න ඕන කෞතුකාගාරය. මම දැකලා තියෙනවා සමහර වාහන 2004 දෙකේ මං අගමැති වෙනකොට හිටියා. 2015 අගමැති වෙනකොට හිටියා. දැනුත් තියෙනවා. මේ තල්ලු කරන එක විතරයි දැන් තියෙන්නේ. තල්ලු කෝඩ් වෙන එක විතරයි තියෙන්නේ. ඉතින් මං කියන්නේ මේ ඔක්කොම වාහන ආපහු අරගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. රටේ ප්‍රධාන ප්‍රශ්නේ වාහන නෙමෙයි. ආර්ථිකය. කොහොමද පඩි වැඩි කරන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? ඒව ගැන කතා කරන්නේ නැත්නම් මේ සිල්ලර දේශපාලනේ කළා වැඩක් නැහැ නේ. ඒ කියන්නේ ඔබතුමාටත් වේයෝ කාපු වාහනයක්ද දීලා තියෙන්නේ? පරණ එකක් නෑ මට වේ කාප් එකක් දුන්නේ නැහැ. දැන් ඔබතුමාගේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමාට ප්‍රශ්නයක් නැද්ද? ඕක ඕන එකක් කරන් දෙන්න. රටේ ප්‍රශ්නේ මගේ ආරක්ෂාව නෙමෙයිනේ. රටේ ප්‍රශ්නේ තියෙන ආර්ථිකය කොහොමද ඒ අය ජීවත් වෙන්නේ? රටේ ආර්ථික ආරක්ෂාව. මේ ඔක්කොම දැනගන්න කැමති මොකක්ද අපේ අනාගතය කියලා. ඉතින් මේවා ගැන කතා කරලා වැඩක් නැහැ මට ආරක්ෂාව තිබුණත් නැති වුණත් 500ක් හිටියත් 5ක් හිටියත් රටේ ආරක්ෂා ප්‍රශ්න මේ රටේ ආර්ථික ප්‍රශ්නේ අපි බං කියන්නේ මේ සිල්ලර එකට යන්නේ නැතුව අපි මේ ප්‍රශ්න අහන්න ඕනේ. ඒ වගේම ඊටපස්සේ ජනාධිපතිතුමා මේ පාර මැතිවරණය ඇත්තටම වෙනස් එකක්. මේ පාර පළමු වරට රාජපක්ෂවරු කවුරුත් මැතිවරණයට තරඟ කරන්නේ නැහැ. එතකොට මෙම ස්ථානයේ ඉන්නේ පළමු වරට ඡන්දය ලබා දෙන තරුණයින් ඉන්නවා මෙතනදී. ඔබතුමා මේගොල්ලන්ට කියන්නේ නැදී මොකද්ද? ඇත්තටම මෙතනදී අලුත් මුහුණුවල් අලුත් පක්ෂ මෙම ඡන්දයට ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රතිපත්ති කීපයක් තිබෙනවා. මේකෙදී ඔබතුමා තරුණයන්ට ඇත්තටම මොකද්ද කියන්නේ? මම ඉස්සෙල්ලා හැම ඡන්දෙම අලුත් ඡන්දදායකින් ඉන්නවා. තරුණ අය. මේකෙත් ඒ වගේම කණ්ඩායමක් ඉන්නවා. මම කියන්නේ අනාගතේ ඔබේ මගේ නෙමෙයි. අපේ ආර්ථිකය වැටුණා. අපි ගොඩ අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් සිල්ලර දේශපාලනයට යන්නේ නැතුව කාටද පළපුරුද්ද තියන්නේ කියලා බලලා එයාට වාර දෙන්න. මොකද මුදල් පාලනේ තියෙන පාර්ලිමේන්තුවේ. විධායකයා තේ නෙමෙයි. එතන ඉන්න ඕනේ හොඳ අය මොකද්ද වෙන්නේ කියලා දැනගෙන. පාර්ලිමේන්තුවේ ඉන්න අය මේ මුදල් අච්චු ගහනවද නැද්ද කියලා දැනගන්න නැත්තම් කොහොමද රටක් ගෙනියන්නේ? ඒකල අනාගතේ කාටද බාර දෙන්නේ? මං ඇහුව ඇටියට ලයිසන් නැති ඩ්‍රයිවර්ලා එක්ක යනවද නැද්ද? කොන්දරස්තර සල්ලි ගණන් කරන්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ දැන් මේ NPP වේදිකාවේ ඇහෙන්නේ වෙනසක් කරන්න. ඒ වෙනස කියන්නේ මේ හිටපු කට්ටියම ආයෙ එනවා කියන එකද? ඒ වෙනස මොකද්ද කියලා MPPෙන් අහන්න. මම කියන්නේ පළපුරුදු අය දාන්න. එච්චරයි මම කියන්නේ. පළපුරුදු අය කරන්න පුළුවන් අය දාන්න පාර්ලිමේන්තුවට මුදල් පාලනේ පාර්ලිමේන්තුවේ. නැත්තම් මේ ඒ නිසා පාර්ලිමේන්තුවේ දාන්න දන්න අය කවුද කියලා.